අයිබෝවන් මේ 2025 අවුරුද්දේ අපේ ආරම්භයේ ජනවාරි 1 වෙනිදා අපි යාල සෆාරි එකක් ගියා කතරගමත් යන ගමන්. අපි බුක් කරලා තිබුණු වාහනේ ගන්න අපි ගියා කිරින්දට. කිරින්දෙන් තමයි එතකොට අපි මේ හයිලැක්ස් ඩබල් කැබ් එකට නැග්ගේ. එයාලගෙන් අපිට ලැබුණේ හයිලැක්ස් ඩබල් කැබ් එකක්. ඒ වගේම තව ජීප් එහෙම තියෙනවා. ඇත්තටම මේ වගේ වාහනයක යන නිසා මේ ගමන ගොඩක් අමාරු නැහැ. ඇත්තටම හරිම සුවපහසු විදිහට අපිට යන්න පුළුවන්. එදා ගොඩාක් සත්තු නම් හිටියේ නැහැ. ඒ වුණාට මේ පරිසරය ඇතුලේ ගත කරපු පැය කීපය ඇත්තටම හරිම නිදහසක් දැනෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ හුළඟ ගහකොළත් එක්ක පැය ගාණක් ගත කරනකොට දැනෙන සැනසීම. ඒක මානව මානසික නිදහසක්. සාමාන්‍යයෙන් හුඟක් බිසි ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන අපිට මේ වගේ නිදහසක් ලබා ගන්නවා කියන්නේ ගොඩාක් ලොකු මානසික නිදහසක් ඒක. මේ පහුවෙන්නේ පල්ටු පාන ලේවාය. මෙයාත් හිමින් ගොඩට එන්නේ සමහර විට එයාගේ කෑම වේලක් වෙනුවෙන් වෙන්න ඇති. හැබැයි මෙයා අපි ආයේ පැය දෙකකින් විතර ආපස්සට එනකොටත් ඒ විදිහටම එතනම හිටියා. එක කෑම වේලක් වෙනුවෙන් එයා ගොඩාක් වෙලා එකම ඉරියව්වකින් ඉන්නවා. එයාගේ කෑම වේල වෙනුවෙන් අද කවුරුම හරි සතෙක් මේ පරිසරයෙන් සමුගන්නවා. වතුර බොන්න එන කෙනෙක්. ඒක තමයි කැලෑ නීතිය.
මේ ගමන අතරතුරේදී අපිට පුංචි බ්‍රේක් එකක් හම්බ වෙනවා විනාඩි 5ක 10ක වගේ. මෙන්න මෙතනදී පොඩ්ඩක් බැලලා රිෆ්‍රෙෂ් වෙන්න. මේක කැලයක්නේ. මේ තමයි එයාලගේ ගෙව්. අපි කූඩුවක ඉඳගෙන එයාලගේ නිදහසේ එයාලා ජීවිතේ ගත කරන විදිය බලන්න මේ වගේ අවස්ථාවක් ලැබෙන එකත් හොඳයි. මොකද එයාලා එයාලගේ ලෝකෙ සැරිසරනකොට අපි වටින් වටින් ගිහිල්ලා එයාලා දිහා බලාගෙන ඉන්නවා. මෙයාලා සබාදහමත් එක්ක බැඳිලා සබාදහම ජීවත් වෙන අය. අපි වගේ සබාදහමින් දුරස් වෙච්ච අය නෙමෙයි. මේ ජීවිතේ හරි නිදහස් ඇති. හැබැයි හැම මොහොතකම ජීවිත අවදානමක් තියෙන සතුරු අවදානම් වැඩි ජීවිතයක්. ඒත් හරි නිවි හැනහිල්ල ගත කරන ජීවිතයක්. ඉතින් ඒ විදිහට එදා හවස 6:00 විතර වෙනකොට තමයි අපි යාලෙන් පිටත් උනේ. ඉතින් ආයෙත් දවසක හම්බෙමු. ගිහින් එන්න.